දවසක් ඔයාලා හැමෝටම අපේ බෝඩින් ටෙල් එකේ වෙබ්සයිට් එකේ පෝස්ට් එකක් දාන්න ඕනේද? එහෙමත් නැත්නම් පෝස්ට් එකකට රිවිව් එකක් දාන්න ඕනේද? එහෙමත් නැත්නම් ඔයාලට ගැලපෙන බෝඩින් ටික සේව් කරලා පස්සේ වෙලාවක බලන්න තියාගන්න ඕනේද? එහෙනම් ඒ ඔක්කොටම කලින් ඔයාලා කරන්න ඕන පළවෙනිම දේ තමයි අපේ වෙබ්සයිට් එකේ account එකක් හදාගෙන තියාගන්න එක. එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද අපේ බෝඩින් ටෙල් එකේ වෙබ්සයිට් එකේ account එකක් හදාගන්න කියලයි ඒකට කොහොමද අපි හරියට log වෙන්නේ කියලයි. එහෙනම් මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ Google එකට ගිහිල්ලා boarding.lk කියලා search කරන එක. එතකොට ඔන්න ඔයාලට මේ විදිහට අපේ site එක preview වෙනවා. එතකොට මෙතනදී ඔයාලට account එකක් තියෙනවා නම් මෙතනින් log වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් sign up වෙන්න පුළුවන්. දැන් අපි අලුතෙන් account එකක් හදාගන්න හින්දා මේ විදිහට sign up වෙමු. එතකොට මෙතන ඔයාලට first name, last name, email address, mobile, password කියන ටික හරියට දෙන්න ඕනේ. හරියට account එකක් හදාගන්න නම්. මම ඔයාලට example user කෙනෙක්ව register කරලා පෙන්නන්නම්. දැන් බලන්න අපිට මෙහෙම මගක් ගිහිල්ලා sign up වෙන්න බෑ. අපි මේ ඔක්කොම ටික හරියට fill කරොත් විතරයි අපිට sign up වෙන්න පුළුවන්. එහෙනම් මම example user කියලා register කරනවා. මම මේකට කලින් email එකක් හැදුවා අපි ඒකත් දාමු. දැන් අපිට මේ විදිහට sign up වෙන්න බෑ. අපිට යාළුවා කියනවා valid email එකක් දෙන්න කියලා. එතකොට ඔයාලගේ වැඩ කරන දේවල් හරියට මෙතනට දෙන්න. එතකොට තමයි ඔයාලට හරියට log වෙන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඉලක්කම් 10ක වැඩ කරන ඔයාලගේ phone number එකක් දෙන්න ඕනේ. මේ විදිහට. දැන් ඔයාලා මේකේ වැරදියට දැම්මොත් එහෙම ඒත් ඔයාලට sign up වෙන්න විදිහක් නැහැ. මෙතනට ඔයාලා මතක තියාගන්න පුළුවන් විදිහේ password එකක් දෙන්න. ඒකම හරියට ඊළඟටන type කරලා දැන් මේ හැමදේම හරියට දැම්මොත් ඔයාලට මේ විදිහට successfully register වෙන්න පුළුවන්. ඊට පස්සේ register වුණාට පස්සේ ඔයාලා වැටෙන්නේ මෙන්න මේ login page එකට. ඔයාලා ඊට පස්සේ ඔයාලා දීපු තොරතුරු දීලා මෙතනින් log වෙන්න පුළුවන්. මෙතන username එක විදිහට ඔයාලට දෙන්න පුළුවන් ඔයාලගේ email එක වගේම ඔයාලගේ phone number එක දීලත් ඔයාලට log වෙන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන remember me කියන ටික එක දාන්න. එතකොට ඔයාලා මේ phone එකෙන්ම හරි මේ device එකෙන්ම හරි ආයෙ log වුණොත් ඔයාලට password එක ආයෙ ගහ ඉන්න නැතුව log වෙන්න පුළුවන් ලේසියෙන්. එහෙනම් මේ විදිහට දීලා හරියට දීලා ඔයාලට log වෙන්න තියෙන්නේ. ඔන්න එතකොට you have successfully logged in කියලා වැටෙනවා. එහෙනම් එතනින් ඔයාලා මේ විදිහට පෙන්වන්නේ ඔයාලගේ body mark දාන්න තියෙන post ad කියන page එකට. එතන මෙතනින් ඔයාලට body mark දාන්නත් පුළුවන්. body mark annex එකක්, house එකක් ඔයාලා මේ වෙනකොටත් දාන්නවා. ඒ වගේම මම දැන් ඔයාලට පෙන්වන්න යන්නේ ඔයාලට තව මොනවාද account එකක් හැදුවම කරන්න පුළුවන් දේවල් කියලා. මෙන්න මෙතන ඉරි තුනක් තියෙනවා. ඒ ඉරි තුන ඉබුවට පස්සේ ඔයාලට මේ විදිහට අපේ menu එක බලන්න පුළුවන්. එතන ඔයාලට පේනවා my ads කියලා එකක් තියෙනවා. ඊට පස්සේ wish list එකත් මේ විදිහට පෙන්නනවා. දැන් අපි මුලින්ම බලමු කොහොමද wish list එකට ad එකක් දාන්න කියලා. ඔන්න මම මුලින්ම දැන් home page එකට ගියා. මම හිතනවා මෙන්න මේ බෝඩිම මට බලා ගන්න තිබ්බනම් හොඳයි කියලා. මම මේක wish list එකට දාන්නේ මේ විදිහට heart icon එක click කරලා. එතකොට ඒක රතු පාට වෙන්න ඕනේ. මේ මහරගම බෝඩිමත් හොඳයි කියලා හිතනවා. එතකොට මම ඒකටත් මේ විදිහට heart එකක් දානවා. එතකොට දැන් මම මගේ wish list එකට ගිහිල්ලා බැලුවම මට ඒ බෝඩින් දෙක බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන්කම ලැබෙනවා මේ වගේ තියෙන post එකකට comment එකක් දාන්න. ඉතින් මම ඔයාලට ඒකටත් හදාගත්ත example ad එකක් අපි බලමු. ඒ ad එකට කොහොමද අපි review එකක් දාන්න කියලා. දැන් මම මේ ad එක ඇතුළට ගිහිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ අපේ example ad එක. එතකොට මේකේ පල්ලෙහා තියෙනවා මෙහෙම write a review කියලා section එකක්. අපිට මේ වෙනකොටත් පේනවා example user කෙනෙක් මේ විදිහට දාලා තියෙනවා review එකක්. ඒ වගේම ඔයාලට review එකක් දාන්න පුළුවන්. ඒකට අපිට write a review ගිහිලා rating එකක් දෙන්න දීලා
මොකක් හරි අපි දාමු නේද? good user experience. මොනවා හරි ඔයාලට අවශ්‍ය දේ මේකට රිවිව් එකක් විතර දාන්න පුළුවන්. මේ දාන හැම රිවිව් එකක්ම අපේ ඇඩ්මින්ලා චෙක් කරලා බලනවා. ඒ වගේම ඔයාලගේ පෝස්ට් එක දාන කෙනාටත් මේ රිවිව් පෙන්නනවා. එතකොට ඔයාලට අනිත් අය දැනුවත් කිරීම කරන්න ඔයාලට දැනෙන එක්ස්පීරියන්ස් එක අපිත් එක්ක ෂෙයා කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ විදිහට සබ්මිට් කරාම ඔයාලගේ රිවිව් එක පෙන්නනවා. එතකොට මේක ඇඩ්මින්ටත් බලන්න පුළුවන්. එතකොට ඔය අපි බෝඩින් ටෙල්ගේ වෙබ්සයිට් එකේ account එකක් හදන්නේ. ඒ account එකට log වෙන්නේ සහ ඒ account එකට log වුණාට පස්සේ post දාන්න, review දාන්න, එහෙම නැත්නම් wish list එකට add කරන්න වගේ දේවල් කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඔයාලට හැමෝටම සුබ දවසක්.